बोला මොකද මෙතන කරන්නේ? අපිද? ඔව්. හරි. එන්දකින් ජරාවක් කෙලලා hina වෙවි ඉන්නවා. මේ ඒක නෙමෙයි. මම යනවා අතන බූරු පොළ ගාවට. එතන වැඩේ ජයටම යනවා. පොලිසියෙන් આવුත් එහෙම පණිවිඩය කියන්න ඕන හොඳේ. හරි. කියනවනේ. ගිලන. හත මේ පහම අග හොර කරා ඔයා හොර කර මම බලන් හිටියේ ඉස්සෙල්ලා ඉඳලා හොර කරා මේ බූරු පොළවල්ද කියන්නකෝ මේ අපේ ගමින් ආපු මල්ලි එයාගෙන් අහගන්නකෝ එහෙ බූරු පොළවල් කොහොමද කියලා මේක මොනවද මේ මොනවද අයියේ මේ අපේ පැත්තේ කෝටි ගණන් වලට ගහන්නේ බූරු 100 200 ගම් පිටින් එකතු වෙලා ගහන්නේ මේ මොනවද අයියේ මේ මට බෑ අයියේ මේ රුපියල් 10ට මේ ඇච්ච බැච්ච ගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්න මට බෑ අයියේ කොහෙද මලි ගම කොහෙද කෝටි ගණන් ගහන ගම කොහෙද හරි අනේ දෙන්න මම ආනන්නම් අපි හොර කරන්නේ නැහැ හොඳේ අනේ සංග්ලාස් දාගෙන බූරු ගන්නනේ ගලවපන් සංග්ලාස් දෙක ගලවපන් හරි දිව මේ දිව පොලිසියෙන් යනවා ඉතින් අපිට අවුලක් නෑනේ අපි ගාව නීති විරෝධී මොකද නෙමෙයි අපි ගාව නීති විරෝධී මොකද නෑ හරිද හැබැයි සුනිලයි කියන්නේ පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්නේ කියලා සුනිල් අයියා වචන කිව්වොත් ඒක ආගලන්න බෑනේ අපිට එන පණිවිඩය කියුවේ රාමි පොලිසිය මහත්තයා මාතෘ දෙන්න එන්නකෝ රංගා මොකද? අමුසර දෙන්න මොකද මෙතන ගන්නනේ? අපි මොකද කරන්නේ හරිද? හැබැයි සුනිල් අයියා මෙතන පල්ලෑ සෙට් එකක් දෙක පුරු ගන්නවා හරිද? සුනිල් අයියා කිව්වා පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්න කියලා. දැන් පොලිසියෙන් ආවොත් මෙතන පණිවිඩය කියන්න කියලා කිව්වල බාක්ස ගන්න නතු. රසනායක උන්ගේ බැල්ලෙන් අල්ලගමු. මං කියන්නේ මේනේ රත්නායක අතරින් යල්ලන්න යන්කෝ. මේ ඒ වුණාට මට නොතේරෙන මොකක් හරි අවුලක් තියෙනවා වගේ නෑ අවුල් සින්න නෑ සුනිල් අයියා කිව්වේ පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්න කියලානේ. ඒක අපි කිව්වානේ. ලූලෙක් කර ලූලෙක් නෙවෙයි ආවයි කොකේ